අංගුත්තර නිකායේ දසක නිපාතේ. හරි කාම්භෝගී සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්. මුළු සූත්‍රයෙන් මම කියන්න යන්නේ නැහැ. ඒකේ වැදගත් කොටසක් මම ඉස්මතු කරලා දෙන්නම්. මේ සුගතිය හදාගන්න. తත්‍ර ගහපති යායන් කාමභෝගී ධම්මේන භෝගේන පරියේසති අසහසේන ධම්මේන භෝගේ පරියේසිත්වා අසහසේන අත්තානං සුඛේති පිනේති සංවිභජති පුඤ්ඤානි කරෝති තේච භෝගේ ගතිතෝ අගතිතෝ අමුච්චිතෝ ධම්මේන භෝගේ පරියේසිති තේච භෝගේ අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති අයං ගහපති කාමභෝගී චතෝහි ඨානේන පාසංසෝ ධම්මේන භෝගේ පරියේසති අසහසේන ඉමිනා පඨමේන ඨානේන පාසංසෝ අත්තානං සුකේති පිනේති ඉමිනා ဒ ුතියේන ඨානේන පාසංසෝ සංවිභජති පුඤ්ඤානි කරෝති. දැන් මේ සූත්‍රය කියන්නේ දැන් මේ කාම භෝගීන් මොකද මේ කාම භෝගීන් කියන්නේ? දැන් මේ කාම සුගතියක උපත ලැබලා කාමයන් අනුභව කරන්න මහන්සි වෙන අය. කියන්නේ කාමයන් රැස් කරන අය. ඒ කිව්වේ කාමයන් රැස් කරනවා. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයෙන් යම්කිසි ප්‍රබෝධයක් උත්තේජනයක් සුඛාස්වාදයක් ප්‍රණීත බවක් භුක්ති විඳීමට අවශ්‍ය හේතු හදමින් ජීවත් වෙන අය. දැන් කේක් එකක් හදනවා කියන්නකො. දැන් ඔකට කොච්චර මහිමනෝන කේක් හදනවා? ඔක කොහමද හදන්නේ? පිටි අරගෙන බිත්තර බීට් කරගෙන ඒවා කලවම් කරගෙන නේ සෑහෙන වැඩ ගොඩක් කරගෙන දැන් මේ දඟලනවා කේක් එක හදන්න. ආයෙත් දැන් මේ කේක් එක හදන්න අපි දැන් අර ආස්වාදයක් සුඛාස්වාදයක් භුක්ති විඳින්න දැන් මේ හේතු එකතු කරනවා. ආන් ඒ විදිහට මේ සුඛාස්වාද ලබන්න හේතු එකතු කරමින් ජීවත් වෙන ජීවන රටාවට අපි කියනවා කාමභෝගී. හරි කාමභෝගී. හැබැයි දැන් මේ කාමභෝගී ජීවිතය ගත කරන කෙනා මේ කාම සුගතිය අත්දකින්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ කාම සුගතිය අත්දකින්න දන්නේ නැහැ. ඒක මහන්සි වෙලා කේක් කෑල්ල හදලා කාට හරි බැන බැන කේක් කෑල්ල කනවා. මහන්සි වෙලා හම්බ කළා සල්ලි ටිකක් ඉතුරු කරගෙන හොඳ AC කාර් එකක් අරගෙන BYD එකක් අරගෙන අනේ පාරේ ඉන්න අයටත් එක්ක බැන බැන යනවා ඒකේ. කාර් එක ගත්තට ඇති වැඩක් නැහැ. ඇයි ඒකේ කිසිම සනීපයක් දැනෙන්නේ නැහැ. රත් වෙවි ඉන්නේ. දැවි දැවි ඉන්නේ. පිච්චි ඉන්නේ. දුගතියක වසන්නේ. හරි. හදම් මෙන්න මේ සූත්‍රය තියෙනවා මේ කාම භෝගියා ධම්මේන භෝගේ පරියේසති. ඒ තමන්ට කාම ආස්වාද උපදින්න හේතු වෙන දේවල් ලං කරගන්නලු ධම්මේන භෝගේ පරියේසති. කියන්නේ මේ සබහාදහමට අපි වටා ඉන්න අයට පීඩාවක් කරදරයක් නොවන විදිහට ඒ කාමයෝ ලං කරගන්න. කාටවත් අර අපි කියන සරලව කියන කාටවත් ගිනි ගෙඩි දීලා කාටවත් රිදවලා කාටවත් අසාධාරණයක් කළා නෙවෙයි. මේ අපි ජීවත් වෙන සබහාදහමට අපි වටා ඉන්න පරිසරයට බරක් කරදරයක් වෙහෙසක් නොවන විදිහට ඒ කාමයෝ ලං කරගන්න. ඉතින් ඔන්න චිත්‍රණෝන බොහෝම අහිංසක විදිහට කේක් එක හැදුවා. ප්‍රශ්නයක් නැහැ. අන්න ධම්මේන භෝගේ පරිහසති. කාටවත් දුක් දීලා නෙවෙයි. වංචා කපටිකම් කරලා නෙවෙයි. අන්න ධාර්මික විදිහට ධම්මේන භෝගේ පරිහසති භෝගියෝ ලං කර ගන්න. ඊට පස්සේ කියනවා අසහසේන ධම්මේන භෝගේ පරියේසති. බොහොම හොඳින් උත්සාහයෙන් වීරියෙන් එහෙම ලං කරගෙන පරියේසිත්වා අත්තානං සුඛේති පිනේති. අන්න දැන් මේ ලං කරගත්ත කාමයන්ගෙන් සුඛේති පිනේති. කොබන්න gedara හොඳ ටිකක් සැපසහිත පුටු එහෙම තියන අය අත උස්සන්න gedara වාඩි වුණාම නිකන් සැපක් දැනෙන පුටු තියන අය අත උස්සන්න. ඉහළ ඔක්කොම ගෙවල් වල එහෙම ඒවා තියෙනවද? හරි. හැම ගෙදරකම දැන් එහෙම ඒවලු තියෙන්නේ. හොඳයි මේ ගිය සතිය ඇතුළත ඔය පුටුවේ ඉඳගෙන සැපයක් ගත්ත අය අත උස්සන්න. ඒ සැපය විඳ විඳ හිටියා.
පුටුවේ ඉඳන් හිටියද කියන එක නෙවෙයි මං අහන්නේ. පුටුවේ ඉඳන් හිටියද කියන එක නෙවෙයි. පුටුවේ ඉඳගෙන අත්තානං සුකේති පිනේති. තමාව සුකිත කරගෙන මුදිත කරගෙන සුකේති පිනේති. පිනවා ගනිමින් හිටියද? කියන ඩෝපමීන් ටිකක් ශ්‍රාවය කරගෙන සෙරොටොනින් ටිකක් ශ්‍රාවය කරගෙන නෑ හැපි වයිබ් එකක් මෙතන හදාගෙන ඒ පුටුවේ තියෙන සුවය අර සරලවම කියවනම් එන්ජොයි කරාද? කොහොමද ගිය සතියේ එහෙම පුටුවේ ඉඳගෙන ඒ අත්තානං සුකේති පිනේති වෙච්ච අය අතොස්සන් ටික දෙනෙක් ඉන්නවා. නින්ද ගියා. ඒක වෙනයි. ඒ පුටුවේ ඉඳගෙන භාවනා කළා. එතකොට ඒ සුඛය ගත්තේ නෑ වෙන වැඩක්. ඒක වෙනම කතාවක්. ඒකත් අපි කතා කරමු. දැන් ඒක මෙහෙමයි. ඒක මම මෙන්න මේ වචන දෙකෙන් පැහැදිලි කරන්නම්. දැන් භාග්‍යතුන් වහන්සේගේ මේ දහම ලෞකික ලෝකෝත්තර සැප උදෙසා කියනවනේ. නේද? ලෞකික සැපය සහ ලෝකෝත්තර සැපය. හරි? ඉතින් අනුපුබ්බෝ යන කෙනා එකපාරට ජබක් ගාලා ඩීප් එන්ඩ් එකෙන් නෙමෙයි පූල් එකට බහින්නේ. ෂැලෝ එන්ඩ් එකෙන් බහගෙන යන්න ඕනේ. ඉතින් ලෞකික සැපේ භුක්ති විඳගෙන ලෝකෝත්තර සැපයට යනවා මිසක් එකපාරට ජබක් ගාලා ඩීප් එන්ඩ් එකට ලෝකෝත්තර සැපයට පනින්න නෙවෙයි මේ දහම. මේක අනුපුබ්බ පටිපදාව. නම් ගිහි ජීවිතාකාවක් ගත කරන කෙනා මුලින්ම ඉන්නේ කාමසුගතියේ. ඒ කාමසුගතිය තුල තියෙනවා ලෞකික සැපයක්. මොකද්ද ලෞකික සැපය කියන්නේ? ලෞකික කියන්නේ මොකද්ද? ලෞකිකයි කියන වචන තේරුම මොකක්ද? මේ ලෝකය හා බැඳුණු. මොකද්ද ලෝකය හා බැඳුණු කියන්නේ? මේ අපිට ආයතන 6න් දැනෙන අත්දැකීමත් එක්ක මුසු වුණු කියන අදහස. ඒ අත්දැකීම හා සැබැඳි. ආයතන 6න් දැනෙන අත්දැකීමත් එක්ක බැඳුණු කියන අදහස තමයි ලෞකිකයි කියන්නේ. ආයතන 6න් හැදෙන ලෝකය සහ බැඳුණු. දැන් ඔයගොල්ලෝ අර බටර් රස, කිරි රස, පැණි රස අද ඒවා ඔක්කොම මොනවද? ආයතන 6න් හැදෙන ලෝකය හා බැඳුණු. දැන් අපි ඒකට කියනවා ලෞකිකයි. පුටුවේ ඉඳගෙන ඉන්නකොට දැනෙන පහස කයත් එක්ක හැදෙන කය අරමුණු කරගෙන කායායතනය කය මුල් කරගෙන උපදින ලෝකය හා බැඳුණු. සින්දුවක් අහනවා. කන ඇසුරු කරගෙන හැදෙන ඒ සෝත විඥාන එහෙම නැත්නම් කන මුල් කරගෙන හැදෙන ලෝකයක් එක්ක බැඳුණු ලෞකිකයි. හොඳ පර්ෆියුම් එක සුවඳක්. නාසය ඇසුරු කරගෙන හැදෙන ලෝකයක් එක්ක බැඳුණු ලෞකිකයි. හරි දැන් ඔන්න ඔය ලෞකික සුවය විඳින්නත් මේ දහම අවශ්‍යයි. දැන් පුටුවේ ඉඳගෙන අනේ මොකක් හරි අතීත දෙයක් අනාගත දෙයක් කල්පනා කර කර හිටියොත් පුටුවෙන් අත්තානං සුකේති පිනේති වෙන්න පුළුවන්ද? පුටුව උදව් කරගෙන තමාව සුකිත මුදිත කරගෙන තමාව සැපවත් කරගන්න පුළුවන්ද? ඒ ලෞකික සැපේ භුක්ති විඳ හැකිද? බෑ. ආයෙත් දැන් පුටුවේ ඉඳ ගන්න කෙනෙකුට පුටුවේ සැපය විඳින්නට නම් තිබිය යුතු ස්කිල් එක මොකද්ද? දක්ෂතාවය මොකද්ද? පුටුවේ ඉඳ ගන්න මිනිහට පුටුවේ තියෙන ලෞකික සැපය භුක්ති විඳින්න නම් තිබිය යුතු මානසික හැකියාව මොකද්ද? අන්න ඒ මොහොතට අවදිමත් වෙන්න. අප්පමාදෝ ඒ මොහොතේ උපදින ලෝකය අඳුන ගන්න. පජානාති. හොඳට ඒ මොහොතේ උපදින ලෝකය දැනගන්න. ඒකට අවදිමත් වෙන්න. ඒ වුණාට දැන් අපි ඕකට පුරුදු වෙලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? පුටුවේ ඉඳගෙන ඉන්න සැපේ අපට මග හැරෙනවා. හරි කාර් එකක් BYD එකක් ගත්තා කියන්නකො අලුත්ම. එනතම් මේ දවස්වල අලුතෙන් එන ජපනීස් කාර් එනවා නේද? අලුත් මොඩල්ස් ගොඩක් එනවා නේද? නේද? BYD නම් චයිනා මේ ජපනීස් ඒවත් ගොඩක් අලුත් ඒවා එනවනේ දැන්. හරි ඒ අලුත් කාර් එකක් ගත්තා. මොකටද දැන් අලුත් කාර් එකක් ගන්න? සපසේ යන්න දැන් ඔන්න මේ පහුගිය දවස් ටිකේ මගේ කාර් එකේ ගිහිල්ලා මගේ මේ කොන්දේ අමාරුවක් හැදිලා ඊයේ පෙරේදා පොළොන්නරුවේ ගිහිල්ලා ඇවිල්ලා දවසක්ම හරි අමාරුවෙන් හිටියා කොන්දේ අමාරුව. ඉතින් ඊට පස්සේ දැන් අද කාර් එකක් ණයට ඉල්ලගෙන ආවා මේ එනකොට. මොකද අරක ගියාම ටිකක් කොන්දට අමාරුව වැඩි හින්දා. ඉතින් දැන් මේ අලුත් කාර් එකක් දැන් අපි හොයන්නේ ඇයි? ටිකක් පහසුවට යන්න අර දුක් වේදනා නැතුව සැපසේ යන්න පහසුවෙන් යන්නනේ. හරි දැන් ওই අලුත් කාර් එකේ ඉඳගෙන දැන් යනවද අපි සැපසේ?
ඈ ජගත් මහත්තයාගේ එකක් නිකන් හොඳ වාහනයක්. ඒ අලුත් කාර් එකේ යනකොට ලෞකික සැපයක් තියෙනවා. ලෝකය හා බැඳුණු සැප ගොඩක් තියෙනවා. හරි එයා කන්ඩිෂන් එක සීට් එකේ තියෙන පහසුව වාහනේ යනකොට තියෙන ඇඟට පහසුව ඒ ලෞකික ලෝක ගොඩක් තියෙනවා. සුගති ලෝක. ඒවට අපි අවදිමත් නැහැ. ඒවා අපි භුක්ති විඳින්නෙත් නැහැ. අපි ඒවා අඳුනා ගන්නෙත් නැහැ. කාර් එක ඇතුලේ අන්න අර වැඩකට නැති දුගති ලෝක ටිකක් උපදව කාට හරි බැන කාගේ හරි අඩුපාඩුවක් ගැන කතා කර දිත්වා ගැන කියව අපි මොකද අය පැච් ගහන්න යව නාය ගිය තැන් වලට අපි ගිහිල්ලා ඈ හරි දැන් අපි හිතමුකෝ හරි නාය ගියා. දැන් ඕක ගැන අපි හිතනවා කතා කරනවා. දැන් අපි මේ කතා කරලා උපදවන සිතිවිලි ටිකෙන් ඒ හැදෙන ලෝක වලින් අර නාය ගිය මිනිහට ලාභයක් වෙනවද? අපිට ලාභයක් වෙනවද? නෑ අපිට ලාභෙකුත් නෑ ඒ මිනිහට ලාභෙකුත් නෑ. හැබැයි අපේ හිතේ තියෙන ඇබ්බැහියක් අනේ මෙන්න මේවා අල්ලගෙන කතා කරනවා ඉවරයක් නැතුව. කොහේ හරි අපරාධයක් වෙලා කොහේ හරි මිනිමරුමක් වෙලා කොතන හරි වංචාවක් වෙලා කියලා හිතන්න. හරි දැන් ඕක කතා කරා කියලා. දැන් අල්ලස් දූෂණ කොමිසමේ තියෙන දේවල් ගැන හිතන්නකෝ. දැන් ඒවයි ඒ කට්ටියගේ රාජකාරිය ඒවා කතා කළ යුතුයි. ඒවට දඬුවම් දිය යුතුයි. ඒවට අවශ්‍ය නීති රීති හදන්න ඕනේ. හරි දැන් ඔය ඔක්කොම જાති අපි දැනගෙන අපි ඕවා ඩිස්කස් කරනවා. අපි ඕවා ගැන හිතනවා. අපි ඕවා ගැන කතා කරනවා. දැන් මොකද කියන්නේ? ඒවා ඇලර්ජික් වෙන කෑමද? නිකන් ආයු වර්ණ සැප බල වර්ධනය වෙන කෑමද? ඈ? තනිකර ඇලර්ජික්. හදා ඒ ලෝක ටික හදා කාර්කේ යනවා සමහර විට. කාත් එක්ක හරි ඕවා ගැන කතා කර කාර්කේ යනවා. දැනෙනවද කාර්කේ තියෙන ලෞකික සැපේ? ඈ? දැනෙන්නේ නැහැ. හරි එහෙමනම් පින්නතුනේ මේ ලෝක ඉපදෙනවා. එහෙනම් මේ කාම සුගතිය තුර සුඛසහගත ලෝක රාශියක් උපදිනවා. ඒවට අපි හේතු හදනවා. එහෙනම් ඒ සුඛසහගත ලෝකය භුක්ති විඳින්නට නම් අන්න තිබිය යුතු වැදගත් මානසික හැකියාවක් මොකද්ද? සිහිය පිහිටවන්න, අවධානය පිහිටවන්න, පජානාති. ඒ දැනෙන දේ අඳුනාගෙන ජීවත් වෙන්න. මේ මොහොතට අවදිමත් වෙන්න. ඉතින් ඒ නිසා තමයි අපි මේ භාවනා පුහුණුව කියලා මේ අවදිමත් වීම පුරුදු කරන්නේ. මේ වෙලාවේ දැනෙන දේ අඳුනගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. හරි. හරිද? එහෙනම් මේ මොහොතේ දැනෙන දේ අඳුනගෙන ජීවත් වෙන කෙනා කන කෑමේ රසයක් දන්නවා, අඳින ඇඳුමේ සුන්දරත්වයත් අත්දකින්නවා, ගෙදර තියෙන මල් ගහේ ලස්සනක් දකින්නවා, ගෙදර තියෙන ෆර්නිචර් ටිකේ ලස්සනක් දකින්නවා, ඉඳ ගන්න පුටුවේ සැපේ භුක්ති විඳිනවා. ඒ ලෞකික සැපේ භුක්ති විඳිනවා. වැටුණාද දැන් මේ කියන කතාව? අද මේ අවදිමත් බව නැති කෙනාට මේ මොහොත අඳුනන්න බැරි කෙනාට ජීවත් වෙන්න පහසුකම් රාශියක් තමාගේ වටේ තියෙනවා. සැප උපදවන්න හේතු වෙන අරමුණු ගොඩාක් තමන්ගේ වටේ තියෙනවා. හැබැයි යා ලෞකික සැපයක් භුක්ති විඳින්නේ නැහැ. ලෝකය හා බැඳුණු සුවයක් භුක්ති විඳින්නේ නැහැ. කාගේ හරි ප්‍රශ්නයක් අරගෙන ડિප්‍රෙස් වෙලා ඉන්නවා. දැන් මේ ඊයේ පෙරේදා භාවනා කරන්න ඇවිල්ලා හිටියා එංගලන්තේ ජෝඩුවක්. අවුරුදු 70 ගණන් වල දෙන්නම කිම වයස. ඉතින් ඒ දෙන්නටත් ඉතින් මේ අපේ රටේ ඉන්න අයටම තියෙන ප්‍රශ්න තමයි. ආය වෙනසක් නැහැ. හරි දැන් අපි හිතනවානේ අපේ රටවල් වල ප්‍රශ්න වෙනයි, ඒ රටවල් වල ප්‍රශ්න වෙනයි. නෑ අන්තිමේ ගියාම එක්ක ඇලීමක් එක්ක ගැටීමක්. එකම ප්‍රශ්න ටික. එහෙනම් මේ ප්‍රශ්න ඔක්කොම ඉතින් දැන් ඒ දෙන්න මාත් එක්ක හොඳටම යාළු වෙලා කමටහන් දෙන අතරේ ඉතින් දැන් ඔය දෙන්නගේ තියෙන කචල් බචල් ඔක්කොම කියවා දැන්. හරි? දෙන්නගේ ප්‍රශ්න නෙවෙයි. ඉතින් මේ දෙන්නගේ පෞල් ජීවිතය ගත කරගෙන යනකොට තියෙන ප්‍රශ්න රාශියක් ඉතින් දැන් කතා කරා. ඉතින් දැන් ලෝක ගොඩාක් දැන් හැදෙනවා. ඒගොල්ලොන්ගේ. දැන් මේ ඔක්කොම කතා කරලා මේ මගෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. මගෙන් අහනවා බන්තේ දැන් මේවා අපි ඔක්කොම කියවනේ බන්තේට. දැන් අපි වගේම අනිත් කමටහන් දෙන්න එන කට්ටියත් ඔය වගේ ඒ අයගේ තියෙන එක එක ප්‍රශ්න ගැටලු අවුල් කියනවා ඇතිනේ. බන්තේ ඔය අහනවද ඔක්කොම මේ අපෙන් ඇහුවා වගේම? මං කිව්වා අහනවා. එතකොට බන්තේට මේවා අජීර්ණය වෙන්නේ නැද්ද කියලා ඇහුවා. මේ අපි කියන ඒවා අහලා නිකන් බන්තේට ඇලර්ජික් වෙන්නේ නැද්ද මේවා? මං කිව්වා නෑ මං බඩ යන්න බෙහෙත් බොනවා කියලා. එහෙම කියලා hina වෙලා ඊට පස්සේ මං කිව්වා මේ මම බකට් එකක් හදාගෙන ඉන්නේ. ඒකේ අඩිය කපලා.
ඔක අචාන්චා හාමුදුරුවෝ කියන උපමාවක්. ඒක මම එහෙම කිව්වා. මේ අඩිය කපපු බකට් එකකට තමයි ඔයගොල්ලෝ ඒ හලන්නේ. ඔයගොල්ලෝ හලනවා තමයි ඔය ඉවරයක් නැතුව එක එක ප්‍රශ්න කියනවා. එක කියනවා. ඉතින් මේ එන ගොඩාක් අය එහෙම කියනවා මට. හරි ඉතින් මං අඩිය කපපු බකට් එකක් තියන් ඉන්නේ. හැලුවට ඒකේ පිරෙන්නේ නැහැ. ඔය අඩිය කපලන්න. දැන් උනාට බොහෝ අයගේ ස්වභාවය තමයි අක්කගේවත් දා ගන්නවා බකට් එකට. නංගිගේවත් බකට් එකට දා ගන්නවා. පුතාගේවත් දා ගන්නවා. දුවගේවත් දා ගන්නවා. අරයාගේ ප්‍රශ්නත් දා ගන්නවා. මෙයාගේ ප්‍රශ්නත් දා ගන්නවා. Tamanට ප්‍රශ්නයක් නැත්නම් කෝල් කරලා හරි කාගේ හරි ප්‍රශ්නයක් ගන්නවා. ඔව්. ඒ බකට් එක පුරව ගන්න. ඉතින් ඒකල දැන් බකට් එකේ අඩියක් නැහැ. අඩිය නැති වෙනකොට අර දාගත්ත කුණු කෑම ටික ඔක්කොම මොකද වෙන්නේ? පල් වෙන්න ගන්නවා. ඉතින් ડિප්‍රෙෂන්ලු. ඉතින් ડિප්‍රෙෂන් කියනවා. ඊට පස්සේ කියනවා කිසි ගැම්මක් නැල්ලු ජීවිතේ. කිසි ප්‍රබෝධයක් නැල්ලු. ඇයි මේ ගිලගෙන කුණු වෙලා දැන් අර කාපු කෑම ඔක්කොම. ඉතින් ලෞකික දැන් ගෙදර හොඳ ඇඳක් තියෙනවා. හොඳ පුටු තියෙනවා. කණ්ඩ බොණ්ඩ රහට තියෙනවා. යන්න හොඳ වාහන තියෙනවා. පහසුකම් ගොඩයි. ලස්සන මල්ගස් මිදුලේ හදලා ලෑන්ඩ්ස්කේප් කරලා ඉන්ටීරියර් ෂෝක් ගේ ඇතුලේ ඔක්කොම තියෙනවා. ලෞකික සුගතියක් හදාගන්න සියල්ල වටේ තියෙනවා. ඒ වුණාට අනේ ડિප්‍රෙෂන් වලට බෙහෙතුත් බොනවා. හරි අපරාධයක්. ඒ වුණාට අපරාධ නිකන් ඇන්සයිටි වලට බෙහෙතුත් බොනවා. නිින්ද යන්නේ නැහැ කියලා ස්ලීපින් ඩිසෝඩර්ස් කියලා බෙහෙතුත් බොනවා. හම්බෙන්නේ නැද්ද පාලිත මහත්තයා එහෙම කට්ටිය? ඉන්නවද මේ කොළඹ පැත්තෙත් එහෙමයි? හුඟක් ඉන්නේ එහෙමයි. ජිත් මහත්තයාට මොකද හම්බෙනවද? එහෙම කට්ටිය ඉන්නවද? ඒ කියන්නේ මේ ලෞකික සුවය භුක්ති විඳින්න පුළුවන්කම තියද්දි හැබැයි අපි අපේ මනස පුහුණු කරගෙන නැති නිසා අන්නේ ලෞකික සුවය අපට මග ඇරිලා යනවා. ආයෙත් එහෙනම් මතකද යන මේ බෞද්ධයා කියන්නේ පළවෙනියටම තේරුම් ගන්න මේ ලෞකිකත්වයේ තියෙන සුවය ඒ සුගති බව සුගති ලෝකය භුක්ති විඳින කෙනෙක්. අන්න ඒකයි මේ කිව්වේ අත්තානං සුකේති පිනේති. හරි. හොඳයි. ඊළඟට දැන් ওই ලෞකික සෝය භුක්ති විඳිනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ ආයි හාමුදුරනේ දැන් ඉතින් එහෙම කාලා බීලා දැන් ඕවා ජොලි කර කර හිටියොත් ඉතින් කොහොමද නිවනක්? දැන් එතකොට නිවනක් කොහොමද? ඒතර ඒවා ඔක්කොම කාමයෝනේ. ඒතර ඒ කාමසුගතියෙන් කාමයන්ගෙන් නිතර වෙන්න කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඔව්. ලෝකෝත්තර වෙන්න කියලානේ කියන්නේ. එහෙනම් ලෞකික සුවය භුක්ති විඳිනවා. ඒ වගේම ලෝකෝත්තර සුවයටත් අපි අපේ හිත පුරුදු කරගන්න ඕනේ. මොකද්ද මේ ලෝකෝත්තරයි කියලා කියන්නේ? හරි කාට හරි ලෝකෝත්තර වීමේ අවශ්‍යතාවයක් එහෙම දැනෙලා තියෙනවද? ඊෂාන් ඕනට දැනලා තියෙනවද ලෝකෝත්තර වෙන්න? ඇයි? දැන් මං අහනවා ඔයගොල්ලන්ට ලෝකෝත්තර වීමේ අවශ්‍යතාවයක් දැනෙලා නම් ඇයි ඒ ලෝකෝත්තර වෙන්න හිතුනේ? නිමිනෝනට ලෝකෝත්තර වෙන්න ඕනේ නැද්ද? ඉතින් ලෝකෝත්තර වුණොත් ස්ථිර දෙයක් තියෙයි කියලා ෂුවර්ද? මෙහෙමයි මට නම් ලෝකෝත්තර වෙන්න හිතුනේ පළවෙනියටම මට අර බ්‍රෝකන් හાર્ට් වෙච්ච දවසේ. හැබැයි එතකොට තේරුන්නේ නැහැ ලෝකෝත්තර වෙන්න ඕන කියන අදහසක්. හැබැයි අර ලව් අෆෙයාර් එක නැති වෙච්ච දවසේ තමයි මුලින්ම දැනුනේ ලෝකෝත්තර වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඉස්කෝලේ 4 පන්තියේදී. ඔහොම අලුත් කට්ටිය ඉන්න කියමු නේද මගේ අෆෙයාර් එක ගැන. නැත්නම් අලුත් අය දන්නේ නැහැ. ඔව් පළවෙනිම ලව් අෆෙයාර් එක ඉස්කෝලේ 4 පන්තියේදී පුතේ. හරි. 4 ශිෂ්‍යත්වයට තව අවුරුද්දක් තියා. හරි මාර ලව් එකක් තිබ්බේ. ඉතින් ළඟ ගෙදර යාළුවා හින්දා ලව් එක කැඩුනා. ඒක නිකන් අර හතුරා වගේ හිටියා යාළුවා. හරි අල්ලපු ගෙදර. එහෙනම් දැන් ඒ නිසා ඒ ලව් එක කැඩුනට පස්සේ ඒ ඇති වෙච්ච නිකන් දුක, ශෝකය, තරහ ඔය ඔක්කොම හින්දා අම්මගෙන් ඇහුවා අම්මා මෙහෙම මට මේ දුක තරහ ශෝකය ආවේයි මේවා නැතුව මට ඉන්න බැයිද? අන්න ලෝකෝත්තර වෙන්න හිතිලා. හැබැයි මට එදා තේරුන්නේ නැහැ මේ ලෝකෝත්තර වෙන්නයි හිතිලා කියන්නේ. දුක තරහ සහ ආවේගශීලී භාවයක් ඇති වුණා දුගති ලෝක ටිකක්. හැබැයි මට දැනුණා ඒ ලෝකයෙන් ඈතර වුණොත් හොඳයි. ඉතින් මං අම්මගෙන් ඇහුවා මේකෙන්
මේ ලෝක හදාගන්න නැතුව මේවෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැද්ද? ඒ පුතේ 4 පන්තියේදී අපේ අයක තිබ්බේ ගෝවා පැලයක් එක්ක. හරි? මොකද ඉස්කෝලේ සයන්ස් ටීචර් කිව්වා මොකක් හරි කැමති පැලයක් ගෙදර හිටවලා ඒකට ආදරය කරන්න කියලා. ඒකට ආදරය කර කර ඒකට වතුර පොහොර දම ඒක හොඳට රැක බලා ගන්න කිව්වා. හොඳට ආදරය කරන්න කිව්වා හොඳට රැක බලා ගන්න කිව්වා. ඉතින් මං ගෙදර මල් පෝච්චියක් අරගෙන ගෝවා පැලයක් හිටවලා ඕකට ආදරය කර කර ඕක රැක බලා ගත්තා. අනේ අල්ලපු ගෙදර යාළුවා සෙල්ලම් කරන්නදල මේ යකා කඩලා දැම්මා මේ ගෝවා පැලේ. මට එදා ඌර්ජුවක්. හොඳටම තරහ ගිහිල්ලා සෑහෙන දුකක් ශෝකයක් ඇවිල්ලා අන්න දැන් දුගතියකට වැටුණා. ඒ දුගතියට වැටුණු දවසේ තමයි අන්න දැනුණා මේකෙන් ඈතර වුණා නම් හොඳයි. දැන් අන්න ඒ වගේ ඔයගොල්ලොන්ටත් ලෝකෝත්තර වෙන්න හිතලා තියනවද ජිත් මහත්තයා? ඒ ලෝකෝත්තර වීමේ අවශ්‍යතාවය ඔබ තුලින් ඇවිල්ලා තියෙනවද? මේක එකයි සම්දිට්ඨික දහමක් වෙන්න ඕනේ. Taman තුලින් මේක. එහෙම දැනෙච්ච අය අතෝසන්ට ලෝකෝත්තර වෙන්න හිතිච්ච අවස්ථා තියෙනවා. හරි එහෙනම් මේ ලෝකෝත්තර වීමේ අවශ්‍යතාවය අපිට දැනෙන්නේ සුගති ලෝකවල ඉන්නකොට නෙවෙයි. දුගති ලෝකවලට වැටෙනකොට අන්න ඔය නිසා තමයි පින්නතුනේ මේ මනුෂ්‍ය ලෝකය මේ නිවන් ප්‍රතිපදාවට හරි හොඳම තැනක් කියන්නේ. ලෝකෝත්තර වීමට හොඳම තැනක් කියන්නේ. මොකද අර දිව්‍ය බ්‍රහ්ම තල වලට ගියාම දුගති ලෝක හැදෙන්නේ නැහැ මාය මහත්තයා. එහෙම තමයි කියන්නේ. උපදින්නෙම සුගති ලෝක. එතකොට දැන් සුගති ලෝකම උපදිනකොට ඒ සුගති ලෝක වලින් ඈතර වෙන්න කියලා ලොකුවට එහෙම එන්නේ නැහනේ. ඒ ලෝක වලින් ඈතර වීමේ පුරුද්ද කලින් හදාගෙන තිබුණු කෙනෙකුට ඒ පුරුද්ද එයි. හැබැයි සුගති ලෝකේ ඒ පුරුද්ද නැතුව ඉන්න කෙනෙක් වුණොත් එයාට නිවැරදි කල්යාණ මිත්‍රාශ්‍රයක් නොලැබුණොත් අන්න එතනදී මේ ලෝකෝත්තර වෙන්න හිතෙන්නේ නැහැ. හරි? මේක හොඳම තැන. අවිභව තණ්හා කියන්නේ වෙනම දෙයක්. ඒක ගැනත් අපි අද කතා කරමු. භව තණ්හා, කාම තණ්හා, විභව තණ්හා. කාම භව විභව තණ්හා. හරි. එතකොට දැන් ලෝකෝත්තර වීමේ වමනාවක් අපට උපදින්නේ මේ දුගතිගාමී වීම අපි තුල මේ මනුෂ්‍ය භවයේ තුල මනුෂ්‍ය ලෝකයේ තුල ජීවත් වෙද්දී අර සැප දුක දෙකම සමවට කියනවනේ. කියන්නේ සුගතිත් උපදිනවා දුගතිත් උපදිනවා. අන්නේ දුගති ලෝක උපදිනකොට ඒ දුගති ලෝක වලින් ඈතර වෙන ඕනෑකම අපට ඇති වෙනවා. එහෙම නේද? ආයන ලෝකෝත්තර කියන එකේ අදහස පින්නොත් මතක තියාගන්න මේ මරුණෙන් පස්සේ යන තැනක් එහෙම නෙවෙයි. අර ලෝක හැදෙන අත්දැකීම් ඇස්සේ අපි පැටලි ඉන්නවනේ. දැන් මෙහෙම හිතන්නකෝ. දතේ කැක්කුමක් හැදිලා ඉන්න වෙලාවට ඔයගොල්ලොන්ගේ මම ඉන්නේ කොහෙද? දතේ කැක්කුම තියෙන වෙලාවට ඉඳගෙන ඉන්නේ සැප පුටුවක. එයා කන්ඩිෂන් කාමරයක් ඇතුළේ ඉන්නේ. ඒ වුණාට ඔයගොල්ලොන්ගේ මම ඉන්නේ ඇඟට දැනෙන එයා කන්ඩිෂන් එකේ සුවය තුලද ඉඳගෙන ඉන්න පුටුවේ ස්පර්ශය මතද කොහෙද ඔයගොල්ලොන්ගේ මම ඉන්නේ? දතේ මම ඉන්නේ ඒ වෙලාවට දතේ. ඒ කැක්කුමේ. එහෙනම් දැන් මේ අපි ජීවිතයක් ගත කරගෙන යනකොට ලෝකය දැන් අර ඒවලේ සෑන්ඩ්විච් තිබුණේ. ඒ සෑන්ඩ්විච් එක අනුභව කරද්දි මම හිටියේ කොහෙද? දිවෙන් ඇති වෙච්ච ඒ ගාන මේ ජීවහා විඥානේ. එතන ඒ ලෝකයේ ඇස්සේ තමයි මම හිටියේ. ගම්මිරිස් හැපෙනකොට මම හිටියේ කොහෙද? ඒ ගම්මිරිස් ලෝකේ. හරි? සින්දුවක් අහනකොට මම ඉන්නේ කොහෙද? මතක තියන්න අපි ඔය අත්දකින්න මම ඉන්නේ ලෝකයේ තුල. මම ඉන්නේ කොහෙද? ලෝකයේ තුල. ලෝකය හැදෙන්නේ කොහෙද? ආයතන 6. එහෙනම් ඒ ආයතන 6න් හැදෙන ලෝකයේ ඇස්සේ තමයි මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, මට මතක් වෙනවා, මට හිතෙනවා කිය අපි ඔය කතා කරා. නේද? එහෙනම් දැන් ඔන්න ලෝකයෙන් ලෝකයට සැරිසරන්නෙත් ඔය මමය තමයි. එතකොට මේ දැනෙන දේ ඇස්සේ ලෝකයේ අත්දකින්න මමෙක් ඉන්නවා වගේ එකක් අපිට හිතෙනවා. මට ගම්මිරිස් සැර දැනුණා. මට බටර් රස දැනුණා. මට කිරි රස දැනුණා. මට පැණි රස දැනුණා. එතකොට මේ ලෝකයේ ඇස්සේ මේ ලෝකයේ අත්දකින්න මමෙක් ඉන්නවා කියලා අපිට හිතෙනවා.
අපිට එහෙම ගතියක් දැනෙනවා. ඉතින් ඒක බොරුවක් කියලා බුදුවරු දේශනා කරනවා. අපි දැන් ඒකට කතාවට යන්නේ නැතුව ඉමුකෝ දැනට. හරි? ඒක දිට්ඨියක්, ඒක මුලාවක්, ඒක වැරදි අදහසක්, ඒක මායාවක් විතරයි කියලා බුදුවරු දේශනා කරනවා. නමුත් දැන් මම මේ කතා කරන්න යන්නේ එතන නෙවෙයි. ඊට ඉස්සෙල්ලා ටිකක් අපි කතා කරලා මේ ලෝකය එහෙනම් ලෝකයේ ASCII තමයි මමයා ඉන්නේ. now ඒ ලෝක අතර දුගතිය හැදෙනවා. now ඒ දුගතිය ASCII අපි හිර වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. එහෙනම් අන්න ඒ හිර වෙන දුගති වලින් එතර වීමේ නිදහස් වීමේ අවශ්‍යතාවය අපට සමහර විට දැනෙලා ඇති. අන්න එක්තරා ලෝකෝත්තර වීමක්. ලෝකයෙන් එතර වීම. ඒ වගේ මේ දුගති ලෝක වලින් එතර වීමේ හැකියාව හදාගත්ත කෙනාට අර දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ශෝක පරිද්දවානං සමතික්කමාය අන්න කතා කරලා තියෙන්නේ මේ දුගති ලෝක ගැන. හරි? දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ශෝක පරිද්දවානං සමතික්කමාය. අන හැදෙන කරදරකාරී පීඩාකාරී දැවෙන පිච්චෙන ලෝකතියේ ඕයෙන් එතර වීමේ අවශ්‍යතාවය දැනෙන කෙනා ඕයෙන් එතර වෙන හැකියාව හදාගන්න try කරනවා. අයනම් ඒකට මොකද කරන්න ඕනේ දැන්? ඒ ලෝක වලින් එතර වෙන්න මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? දුගති ලෝක වලින් එතර වෙන්න මොකද කරන්න ඕනේ? ආන්ගේ දුගති ලෝකයක් හැදුණු බව අඳුනා ගන්නත් ඕනේ. ඒක දැන ගන්නත් ඕනේ. ඒකේ අර ෆිල්ම් එක බලනකොට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ආවනම් මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා අඳුනා ගන්නත් ඕනේ. ඊට පස්සේ ඒක ස්කිප් කරන්න දක්ෂ වෙන්නත් ඕනේ. දැන් සමහරු ඉන්නවා ස්කිප් කරන්නේ කොතනින්ද කියලා දන්නේ නැහැ. පේන්නේ නැහැ ස්කිප් බටන් එක. ස්කිප් අයිකන් එක පේන්නේ නැහැ. දැන් ඉතින් බලන් ඉන්නවා කොහෙන්ද මේක ස්කිප් කරන්න කියලා. හරි. ආදී අන්න ඒ වගේ දැන් අපිට දුගති ලෝක ඉපදෙනකොට බොහෝ අය දන්නේ නැහැ කොහොමද ඒක ස්කිප් කරන්න කියලා. අනේ ඒක ස්කිප් කරලා අපි දක්ෂ වෙන්නට ඕනේ මේ මොහොතේ උපදින සුගති භවයට සුගති ලෝකයට අවදිමත් වෙන්න. අනේ ස්කිප් කිරීම සඳහා විවිධ ටෙක්නික් මේ බුදුදහමේ උගන්වලා තියෙනවා. විතක්ක සන්තාන සූත්‍රයේ ප්‍රධාන පහක් තියෙනවා. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපි හිතමුකෝ දැන් චිත්‍රණෝන කේක් හදන්න දක්ෂයි. ගෙදරදී මොකක් හරි හේතුවක් ඉඳන් අපි හිතමුකෝ දුගති ලෝකයක් හැදුණා. තරහක් ආවා කියන්නකො. ටක් ගාලා ගිහලා කේක් එකක් හදන්න පටන් ගන්නවා. අන්න දැන් අපි channel එක මාරු කරනවා. වෙන channel එකකට දානවා. දාගෙන හිටියේ මොකක් හරි channel එකක් ඒකේ වැඩක් නැති ජරාවල් පෙන්වන්නේ. අපි ටක් ගාලා මාරු කරනවා බුද්දිස් channel එක. ටක් ගාලා channel එක මාරු කරනවා Discovery channel එකට. අන්න ඒ වගේ අර අපි අපේ අවධානය වෙනතකට යොමු කරනවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා මේ උපදිනේ දුගති ලෝකයේ අතාරින්න. හරි එතකොට එහෙනම් දැන් මේ ආර්ය ශ්‍රාවකයා මේ බුද්ධ ශාසනය තුල පුහුණු වෙන කෙනා අන්න ඒ උපදින දුගති ලෝක අඳුනා ගනිමින් අතහැර යනවා. ඊළඟට දැන් ඔන්න එතන ලෝකෝත්තර වීමක් තියෙනවා එක්තරා දුගති ලෝක වලින් එතර වීම. ඒතර දුගති ලෝක වලින් එතර වෙනකොට වැටෙන්නේ කොහෙටද? සුගති ලෝකයට. ඔන්න දැන් ආයෙත් කාම සුගතිය තුල යා වසනවා. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා දැන් මේකත් මේ ස්කිල් එකත් හදන කෙනා හදාගෙන යන කෙනාට ඔන්න දැනෙන්න ගන්නවා මේ කාම සුගතියත් දුක්ඛයක්. දැන් මේ කාම සුගතිය හොඳට අඳුනගෙන දැනගෙන භුක්ති විඳිනකොට අර අත්තානං සුකේති පිනේති මේක හොඳට අඳුනගෙන භුක්ති විඳිනකොට එයාට දැනෙනවා මේ කාම සුගතියත් දුක්ඛයක්. දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. කොහොමද මේ කාම සුගතිය දුක්ඛයක් වෙන්නේ? දැන් ඔන්න නිම්මිනෝණ කිව්වත් ඒකට කිරි අඩුයි මට නම් ෂෝක් ඒක. ඒ කියන්නේ හොඳ කාම සුගතියක් හැදිලා. නිම්මිනෝණට හැදිලා හොඳ කාම සුගතියක්. චිත්‍රානෝණට හැදිලා අනේ කිරි මදි. තව ටිකක් මේකට කිරි වැටුණා නම් හොඳයි. ඉතින් ටිකක් හොඳම සුගතියක් නෙවෙයි. හරි? හැබැයි ඔය දෙන්නගේම සුගති. ඔය දෙන්නගේ මේ හැදුණු ලෝක දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. දුක්ඛය මතමයි පිහිටලා තියෙන්නේ. මොකද්ද මේ දුක්ඛය මත පිහිටලා කියන්නේ? జగත් මත. නිම්මිනෝණගේ ලෝකයක් දුක්ඛය මතයි පිහිටා තියෙන්නේ. චිත්‍රණෝණගේ ලෝකයක් දුක්ඛය මතයි පිහිටා තියෙන්නේ. මොකද්ද දුක්ඛය කියලා කියන්නේ?
ඒ ලෝකය තුල යම් යම් ආස්වාද ඉපදුනාට කන්ටිනියුේෂන් එකක් නැහැ. ඒකේ පැවැත්මක් නැහැ. අඛණ්ඩව තියෙන කමක් නැහැ. අය හිස් බවක් අඩුවක් නැවත පිරවිය යුතු බවක් ඇති වෙනවා. හරි? අයනම් මේ දුක්ඛ කියන pāli වචනේ තේරුම දුකයි එහෙම නෙවෙයි ඈ. ලෝකය දුක නැහැ. දුක සහගත ලෝකයක් තියෙනවා. හරි? කවුරු හරි බනිනවා දුක සහගත ලෝකයක්. දණිහරි දෙනවා. කොන්ද කැක්කුමයි දුක සහගතයි ඒක. ඒක වෙනම කතාවක්. හැබැයි සියලු ලෝක දුක්ඛය මත පිහිටා තියෙනවා. දුක්ඛ කියලා කියන්නේ කන්ටිනියුේෂන් එකක් නැහැ. හිස් බවක් තියෙනවා. නැවත අතෘප්තිකර භාවයක් ගොඩ නැගෙනවා. කොහොමද ඒක අත්දැකලා තියෙන අය දැන් ජීවිතේ? අද එහෙමනම් බුදුවරු දේශනා කරනවා ඒ අන්සැටිස්ෆැක්ෂන් එකෙන් ඒ හිස් බවෙන් ඒ සැපය කන්ටිනියුේෂන් එකක් නැතිකමෙන් නිදහස් වෙන්න ක්‍රමයක්. අන්න ඒකට බුදුවරු දේශනා කරනවා සුගති ලෝකයේමුත් දුගති ලෝකයේමුත් දෙකෙන්ම ඈතර වෙන්න ඕන. සුගති ලෝකයේ වසලත් බෑ. හරි? ඒ සියලු ලෝකයන්ගෙන් ඈතර වෙන්න ඕන. දැන් සුගති ලෝකයේ දැන් දුගති ලෝකයෙන් ඈතර වීම ගැන දැන් අපි කතා කරානේ. ඒක අනිවාර්යයෙන්ම ඈතර විය යුතුමයි කියන එක දැන් කාටත් ප්‍රත්‍යක්ෂයි. හරි දැන් සුගති ලෝකයෙන් ඈතර වුණොත් ඒකෙමුත් අතාරිනුත් ඒකෙමුත් නිදහස් වුණොත් එතකොට මොකද්ද? මොකුත් නැතුව තියෙයි. නෑ යන්න බුදුවරු පෙන්නනවා පින්නතුනේ. සුගති ලෝකය කියලා අපි අත්දකින ආස්වාදය, සුඛය, ඒ මිහිර, ඒ ප්‍රණීත බව දුක්ඛය මත පිහිටලා තියෙන්නේ. ඒකේ ස්ථීර භාවයක් නැහැ, අඛණ්ඩ බවක් නැහැ. අන්න අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ. ඒ සුගති ලෝකයේ තියෙන ආදීනවය. ඒකේ කැඩෙන, බිඳෙන, විනාශ වෙන, හිස් බවක් උපදින ස්වභාවයක් තියෙනවා. අන්න බුදුන් වහන්සේ සිද්ධාර්ථ අවදීයේදී රිසර්ච් එකක් පටන් ගත්තා. අන්න එහෙම දිරන්නේ නැති, මැරෙන්නේ නැති, විනාශ වෙන්නේ නැති, නැවත හිස් බවක් ඇති වෙන්නේ නැති අජර අමර වූ සැපයක් තියෙනවද? ඒ වගේ හැපිනස් එකක් තියෙනවා. අජර අමර, දිරන්නේ නැති, මැරෙන්නේ නැති. අන්න ඒ වෙනුවෙන් පරිේෂණයක් උන්වහන්සේ පටන් ගත්තා. අන්න ඒ පරිේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ තේරුම් ගත්තා මේ උපදින ලෝකයේ පිළිබඳව තියෙන රැවටිල්ලක් තියෙනවා. ඒ රැවටිල්ල තියෙන තාක් තමයි අපි මේ ලෝකයේ තුල රැඳෙන්නේ, ලෝකයේ තුල පැටලිලා ඉන්නේ, ලෝකයේ ASCII මමෙක් ඉන්නවා කියලා හිතලා තියෙන්නේ. අන්න ඒ රැවටිල්ලෙන් නිදහස් වුණොත් අන්න එතන අජරාමර සුවයක් තියෙනවා. හරි, ඒ ගැන මම පුංචි උපමාවකින් මේ කතාව පැහැදිලි කරන්නම්. මේ ලෝකයේ තුල තියෙන රැවටිල්ල ගැන, ලෝකය ගැන අපේ හිතේ තියෙන වැරදි අදහස ගැන මම මේක කලිමුත් වැඩසටහන් වල කියලා තියෙනවා. අලුත් අයත් ඉන්න හින්දා නැවත කියන්නම්. ඔය පහුගිය කාලෙක නුවර මහරෝහලේ එක්තරා වාට්ටුවකට මම දානයක් දෙන්න ගියා. ඒ වාට්ටුවේ කෙළවරක ඇඳක හිටපෝ මහත්තයෙක් මට අතවනලා "ඕයි බුද්ධ පුත්‍රයා මෙහෙ එනවා" කියලා කිව්වා. අතවනලා කිව්වා "ඕයි බුද්ධ පුත්‍රයා මෙහෙ එනවා ඕයි" කියලා කිව්වා. බොහොම සැර ගොරෝසු කටහඬකින්. මට පොඩි බයකුත් ආවා. මං හැබැයි බොහොම කීකරුව ගියා. මිනිස්සයා කාට ඇඳේ හිටපු පේෂන්ට් කෙනෙක්. ඊට පස්සේ මම ළඟට ගියාට පස්සේ පාත් කරනවා තමුසුගේ ඔළුව කියලා කිව්වා. මට බය හිතුණා ගහයිත් දන්නේ නැහැ තට්ටෙට පාරක් කියලා. හැබැයි ඒත් මං ඉතින් මිනිස්සයාගේ ස්වභාවයත් එක්ක මට හිතුණා පොඩ්ඩක් නිකන් මෙහෙම ඔළුව මිනිහට කිට්ටු කරා. ඊට පස්සේ මිනිහා බොහොම සැලකිල්ලෙන් මගේ ඔළුවට අත තිබ්බා. අත තියලා සොලෝක වගේක් කීවා සංස්කෘත භාෂාවෙන්. සංස්කෘත භාෂාවෙන් සොලෝක වගේක් කීවා. ඒ කියලා ඉවරුණාට පස්සේ මං අහුවා ඔබ තමුන්නාන්සේ කවුද කියලා. මිනිහා කිව්වා මම තමයි විෂ්ණු දේව රාජෝත්තම කියලා. මං ඊට පස්සේ අනේ සාදු. මම මෙච්චර කාලයක් පින් දීලා තියෙනවා කවදාවත් S2කට දැක්කේ නැහැ. අද පුදුම භාග්යක් මට S2කටම ඔබ තමුන්නාන්සේ දැක ගන්න පුළුවන් වුණා කියලා කිව්වා. මිනිහට මාර හැපි. එන්න හැපි. දැන් ඒ ඇඳේ ඉන්නේ කවුද? කවුද ඇඳේ ඉන්නේ? විෂ්ණු දේව රාජෝත්තමය. හැබැයි අනේ හරි අසාධාරණේ තමයි ඒ වාට්ටුවේ ඉන්න දොස්තරලා පිළිගන්නේ නැහැ මිනිහා විෂ්ණු දේව රාජෝත්තම කියලා. නර්සස්ලා පිළිගන්නෙත් නැහැ මිනිහා විෂ්ණු දේව රාජෝත්තම කියලා.
ඇටෙන්ඩන්ලා පිළිගන්නෙත් නැහැ. අල්ලපු ඇඳවල් වල ඉන්න අය පිළිගන්නෙත් නැහැ. ඒ වෙන දෙයක් තියා මිනිහාගේ ගෙදර අය පිළිගන්නෙත් නැති හින්දා තමයි මිනිහා හොස්පිටල් එකට ගෙනල්ලා දාලා. හරි පව් වැඩේ. හයි මම ඒක පිළිගත්තා. මිනිහට දැන් හෙන්න හැපි. මම පිළිගත්තානේ. හයි දැන් මම වගේම දොස්තරලත් පිළිගත්තා නම් මිනිහා විෂ්ණුදේව රාජෝත්තම කියලා. නර්ස්ලත් ඒක පිළිගත්තා නම් ඇටෙන්ඩන්ට්ලත් ඒක පිළිගත්තා නම් ගෙදර අයත් ඒක පිළිගත්තා නම් කිසි අවුලක් නැහැනේ. මිනිහා එනං හොස්පිටල් එකට ගෙනත් දාන්න වෙන්නෙත් නැහැනේ. අගේට මිනිහට ඉන්න තිබ්බනේ කාට හරි ආශිර්වාදයක් කරගෙන. සලෝක ටිකක් කියන්න ඉන්න තිබ්බා. හරි දැන් ප්‍රශ්නේ උනේ අපි අනිත් අය කවුරු අනිත් සමාජයේ පිළිගන්නේ නැහැ දැන් මිනිහා විෂ්ණුදේව රාජෝත්තම කියලා. ඉතින් මිනිහාගේ අදහස තියෙනවා මම තමයි විෂ්ණුදේවිය. දැන් ඒතර විෂ්ණුදේවියෝ ඉන්නේ කොහෙද? හිතේ මිනිහාගේ හිතේ. දැන් අපි ඕවට කියනවා දිට්ටි views අදහස් හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඉන්නවා මම තමයි විෂ්ණුදේව රාජෝත්තම. හිතේ තියෙන අදහස. හරි. අන්න ඒ වගේ මේ උදේ ඉඳලා රෑ වෙනකම් දැනෙන දේවල් උපදින ලෝක ඔය ලෝකය අත්දකින මමෙක් ඉන්නවා කියලා අපිට හිතිලා. අපි හිතාන ඉන්නවා. අපිට හිතනවා මන් තමයි දැක්කේ. මන්නේ මේ පාන් කෑ මමනේ තේ බීවි මටනේ යකා බෑන්නේ මටනේ දේ දැනුනේ මට එහෙම කල්පනා වුණා මට එහෙම හිතුණා අන්න දැන් අපි ලෝකයේ ASCII මමෙක් ඉන්නවා ඒ මමයට තමයි මේ දේවල් දැනෙන්නේ එහෙම අපිට හිතෙනවා නේද අන්න දැන් එහෙම හිතෙනකමට අපි කියනවා දිට්ඨියක් අදහසක් හිතෙනකම අදහසක් ඒක දිට්ඨියක් ඔය හිතෙන දේවල් තියෙනවා හරි දේවලුත් තියෙනවා වැරදි දේවලුත් තියෙනවා. හරි? දැන් මේ මමේකට තමයි මේ පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ කියලා හිතෙන එක අපේ අම්මත් කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. හරි? උඹට තමයි ඔය පේන්නේ. උඹට තමයි පුතේ ඔය ඇහෙන්නේ. උඹට තමයි ඔය දේවල් දැනෙන්නේ. අපේ අම්මා ඒක පිළිගත්තා. පොඩි කාලෙම පිළිගත්තා මට ඇහෙනවා පේනවා දැනෙනවා කියන එක මට තමයි දැනෙන්නේ පේන්නේ කියලා ඊට පස්සේ අපේ අම්මත් ඒක ඕකේ පුතේ කියලා පිළිගත්තා. අපේ අප්පච්චිත් ඒක පිළිගත්තානේ. ඔව්. අපේ අත්තයි අත්තම්මයි දෙන්නත් පිළිගත්තා. ලොකු පුතා උඹට තමයි ඔය පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ. උඹ තමයි ඔය ඉගෙන ගන්න. උඹට තමයි ඔය රස දැනෙන්නේ. අපේ අත්තම්මත් පිළිගත්තා. බැරි වෙලා හරි ඒගොල්ලෝ ඒක පිළිගත්තේ නැත්නම් එහෙම මාව දානවා පිස්සන් කොටුවට. හැබැයි අවුලක් නැහැ පිළිගත්තා. ඒගොල්ලෝ පිළිගත්තා. ගෙදර ඉන්න අය සෙට් එකම පිළිගත්තා. ඊට පස්සේ මම ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලොත් ටීචර්ලා එහෙමත් පිළිගත්තා. පුතේ ඔයාට තමයි ඔය තේරෙන්නේ. ඔයාට තමයි ඔය මතක තියෙන්නේ. ඔයාට තමයි ඔය දැනෙන්නේ දේවල්. අනේ ටීචර්ස්ලාත් පිළිගත්තා. ඊට පස්සේ ඔහොම යනකොට සමාජයේම දැන් පිළි අරගෙන තියෙන්නේ. ඒ නිසා මට කිසි අවුලක් නැහැ මේ සමාජයේදී මම නෝමල් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වටේ ඉන්න සෙට් එකම පිළිගන්නවා දැන් මට තමයි ඇහෙන්නේ පේන්නේ දැනෙන්නේ කියන එක ඒක එහෙම තමයි වෙන්නේ කියලා වටේ ඉන්න සෙට් එකම පිළිගන්න හින්දා මට කිසි අවුලක් නැහැ. හැබැයි බුදුන් වහන්සේ රහතන් වහන්සේලා කියනවා උඹලට පිස්සු. බුදුවරු කියනවා පසේ බුදුවරු කියනවා රහතන් වහන්සේලා කියනවා උඹලට පිස්සු. සබ්බේ පුතඥා උම්මත්තක. හැබැයි මහා සමාජය පිළිගන්න හින්දා අපට ප්‍රශ්නයක් නැහැ. මහා සමාජය පිළිගන්නවානේ. අර අපිට පිස්සුයි කියලා කියන කට්ටිය ටික දෙනයිනේ. ඒ හින්දා අපි කියනවා ඒගොල්ලොන්ට පිස්සු. ඒකනේ සොක්‍රටිස්ට උනේ. උට පිස්සු. සොක්‍රටිස්ට පිස්සු කියලා කිව්වේ ඔක්කොමලා. මොකද මහා සමාජය කියන දෙයට වඩා එකෙක් කියනකොට උඹලට පිස්සු කියලා මහා සමාජය කියනවා නෑ උඹට පිස්සු යකෝ කියලා. අපිට නෙමෙයි. ආයෙත් අන්න ওই ජරමරේ තමයි අපිට දැන් වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපි මහා සමාජය තුල ඉන්නවද අර ඒ ලෝක වලින් ඈතර වෙච්ච සමාජය කියන දේවල් පිළිගන්නවද කියන එක තමයි අතුල තමයි දැන් මේ දෝලණය වෙන්නේ. හැබැයි මට ලෝකයක් දැනෙන්නේ නැහැ මේ ලෝකයේ ඇස්සේ මමෙක් නැහැ කියලා ඒකෙන් නිදහස් වෙච්ච අය ඒගොල්ලොන්ගේ ජීවන චරිත ගත්තාම ඒගොල්ලොන්ගේ ජීවන රටාවන් ගත්තාම ඒගොල්ලෝ මහා සැනසුණු ජීවිත ගත කරනවා. ඒගොල්ලෝ මහා ප්‍රබෝධමත් ජීවිත ගත කරනවා.
ඒගොල්ලොන්ට මේ බාහිරින් ඇහෙන පෙනෙන දේවල් වල කිසි පීඩාවක් අසහනයක් දුගතිගාමී වීම වෙලා නැහැ. ආනන්ද මහ සමාජයේ ජීවත් වෙන අපි ඒ ඇහෙන පේන දැනෙන දේවල් වල උපදින ලෝකයන් එක්ක පීඩාවටපත් වෙනවා. හැබැයි ඒ මහ සමාජයෙන් නිදහස් වෙලා ඒ ලෝකයෙන් එතර වෙච්ච පිරිස කියනකොට පිරිස අර මේ මහ සමාජයේ අත්දකින්න දුක්ඛය, ඒ අසහනය, ඒ පීඩාව භුක්ති විඳින්නේ නැහැ. එහෙනම් දැන් අපි තීරණය කරන්න ඕනේ එහෙනම් මහ සමාජයේ අපි ඉන්නවද මේ ලෝකයෙන් එතර වෙනවද? මොකද කියන්නේ? එතර වෙන්න ඕනේ. ඉතින් ඒක අපිම තමයි තීරණය කරන්න වෙන්නේ. හරි. බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දැනෙන ලෝකය තුල මමෙක් නෑ, මේක හිතාගෙන ඉන්න අදහසක් විතරයි. ඒක හරියට අර රෝහලේ හිටපු අර විෂ්ණුදේව රාජෝත්තමයෝ කියලා මිනිහා හිතාගෙන හිතේ තියෙන අදහසක් විතරයි. හැබැයි ඒ අදහස වැරදි. ඉතින් ඒ වැරද්දක් බව, ඒ අදහස වැරදි බව අපට තේරෙන්නේ නැහැ. මොකද ඒ තේරෙන්නේ නැත්තේ අපි ඒ ලෝකය හොඳට දැකලා නැති නිසා. ඔන්න ආයෙත් මම එනවා. අපි අත්දකින්න ලෝකය හොඳට අඳුනාගෙන නැති නිසා තමයි මේ ලෝකයට අපි රැවටෙන්නේ. ආයෙත් මම උදාහරණයක් කියන්නම්. හඳේ හාවෙක් ඉන්නවා කියලා අපි හිතන් හිටියා. හැබැයි දුරේක්ෂයක් අරගෙන බලනකොට තේරෙනවා හඳේ හාවෙක් නැහැ. එහෙනම් ලං කරලා බලලා හොඳට අඳුනා ගන්නකොට තේරෙනවා ඇත්තට හඳේ හාවෙක් නැහැනේ. ඔය ඇවිදගෙන යනකොට බොහෝ දවස්වල මම සමහරවිට එකපාරට සර්පේද්ද කියලා ගැස්සිච්ච වෙලාවල් තියෙනවා. හැබැයි හොඳට ලං වෙලා අඳුනා ගන්නකොට පේනවා නෑ නෑ ඒ සර්පෙක් නෙවෙයි ලණුවක්. තවත් ලං වෙලා බලනකොට පේනවා මේ කෙඳි ටිකක එකතුවක්. එහෙනම් ලං වෙලා අඳුනා ගන්නකොට පේන දේ තුල තියෙන ඇත්ත පේන්න ගන්නවා. හරි? අන්න ලෝකයට ලං වෙලා අඳුනා ගන්න පටන් ගත්තොත් දැන් උදේ ඉඳලා රැ වෙනකන් ලෝක උපදිනවා. දැන් මේ වෙනකොටත් ලෝක රාශියක් ඉපදුනා. ඔන්න ඔය ලෝක දිහා හොඳට ලං වෙලා බලන්න ගත්තොත් හරි? ඒ ලෝක දිහා හොඳට ලං වෙලා බලන්න ගත්තොත් පින්නතුනේ ඒ උපදින ලෝක යම් යම් හේතුන්ගෙන් ඉපදිලා බිඳිලා යන ශක්ති ප්‍රවාහයක් පමණක් බව අපට දැනෙන්න ගන්නවා. විඥාන ධාතු ශක්ති ප්‍රවාහයක්. මොහොතක් පාසා අපි තුල ඉපදිලා බිඳෙන දැනීම් රාශියක් ලෝක ගොඩක්. හැයි වේගවත්ව මේ ලෝක උපදින නිසා අපිට දැනෙනවා මේ කන්ටිනියුේෂන් එකක් මේකේ තියෙනවා. එක දිගට දැනෙන නිසා, එක දිගට මේ ලෝකයේ වේගවත් උපදින නිසා එකම මමෙක් මේකේ ASCII ඉන්නේ කියලා අපිට දැනෙනවා. ඒක හරියට පහන් දැල්ලක කන්ටිනියුේෂන් එකක් තියනවාද? මොකද කියන්නේ පහන් දැල්ලක කන්ටිනියුේෂන් එකක් තියනවාද? පහන් දැල්ලේ තියෙන්නේ හැම වෙලේම අලුත් කාබන් අංශු ටිකක්. අලුත් කාබන් අංශු ටිකක් රත් වෙවි දිලිසෙන එක තමයි මේ පහන් දැල්ලේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය. ඒක තමයි ඇත්ත. හැබැයි ඈතින් බලනකොට අපිට පේනවා එකම දැල්ලක් තියෙනවා. ඒතර ඒක අපිට පේන මායාවක්. ඒක ඇත්ත නෙවෙයි. එහෙනම් මේ මායාව එසේ උනේ ඇයි? ඒ කාබන් අංශු වල තියෙන වේගවත් බව නිසා. ඒ රත් වෙලා දිලිසෙන වේගවත් බව නිසා තමයි අපිට එකක් වගේ දැනෙන්නේ. ඒක හරියට ගිනි බෝලයක් අරගෙන රවුමට කරකනකොට වේගය නිසා වලල්ලක් මැවිලා පේනවා. අන්න ඒ වගේ ආයතන 6න් හැදෙන ලෝක වේගවත්ව පොප් වෙනවා. වේගවත්ව ඒවා ඉපදි මැරෙනවා. අන්න වේගවත් උපත සහ මරණය එහි තියෙන අධික වේගය වැඩිකම නිසා ඒ වේගය වැඩිකමට රැවටිලා අපිට දැනෙනවා උදේ ඉඳලා රෑ වෙනකන් එකම මමෙකුට තමා මේ පෙනි ඇහි දැනි තියෙන්නේ. අන්න ඕකට අපි කියනවා ආත්ම දිට්ඨිය, ආත්ම සංඥාව. අන්නේ එකම මමයා ඒ දේවල් දැනි ලෝකයේ අත්දැක ඉන්න එකම මමයා මේ ශරීරය ඇසුරු කරගෙන ශරීරය ASCII තමයි ඉන්නේ කියලා තමයි අපිට දැනෙන්නේ. මේ ඇතුලේ තමයි මේ මම ඉන්නේ. මේ ඇඟ ASCII. මේ මමයා මේක ඇතුලේ ඉන්නවා කියලා ඇති වෙන අදහසට අපි කියනවා සක්කාය දිට්ඨිය. හැබැයි ඔය ඇති වෙලා තියෙන අදහස් දෙකම ආත්ම දිට්ඨියත් සක්කාය දිට්ඨියත්. ඔය අදහස් දෙකම
අපේ අම්මත් පිළිගන්න නිසා, අපේ අප්පච්චිත් පිළිගත්ත නිසා, අපේ අත්තම්මලා අත්තලත් පිළිගත්ත නිසා, අපේ ගෙවල් වල ඉන්න ඥාතීනුත් පිළිගත්ත නිසා, සමාජයත් පිළිගත්ත නිසා අපි කිසි අවුලක් නැතුව ඉන්නවා. කවුරුත් අපිව රෝහල් ගත කළේ නැහැ. මොකද සමාජයේම මහා සමාජයේම පිළිගන්නවා. හැබැයි මේ අදහස මිච්ඡා දිට්ඨියක් කියලා බුදුවරු දේශනා කරනවා. මොකද ඒකට හේතුව ඒ අදහස නිසාම අපි තුලින් වෛරල්ස් පොප් අප් වෙනවා. ඒ මම කියන අදහසින්ද ඒ මම කියන අදහසක ඉන්නකම නිසා මට ඕන විදිහට දේවල් හදා ගන්න හදනවා. මට කැමති විදිහට දේවල් හසුරවන්න හදනවා. මට කැමති විදිහට දේවල් පාලනය කරන්න හදනවා. අන්න ඒ මම කියන අදහස වටා දුගති ලෝක රාශියක් උපදිනවා. එහෙනම් මේ මම කියන අදහස නිසා නැවත දුගතිගාමී වීමේ අපි ගාව වීමේ හැකියාව ඒ සම්භාවිතාවය අපි ගාව තියෙනවා. හරි එහෙනම් අර මමෙක් ඉන්නවා කියලා රැවටිලා තියෙන අදහසට අපි තවත් විදිහකට දහමෙදි කියනවා අවිද්‍යාව. වැරදි දැක්මක්. අවිද්‍යාව ඇත්ත නොපෙනෙනකම. යම් දවසක අන්න මේ ලෝකයේ දිහා හොඳට ලං වෙලා බලන්න පුරුදු වුණොත් පජානාති ළඟ මේ උපදින ලෝක දිහා බලන් හිටියොත් දැනෙනවා මේ ලෝකය කියන්නේ නිකන් ෆ්ලෑෂ් වෙන එකක්. මොහොතක් පාසා ඉපදි බිනි යන ශක්ති ප්‍රවාහයක් විතරයි. අද උදේ ඉඳලා ශක්ති පරිවර්තන ගොඩක් ඔබ තුල වෙලා. ඒවා තමයි ඔය පොත්වල ලියවේ දැනුණු දේවල් කියලා. ශක්ති පරිවර්තන. පච්චුප්පන්න ඉදප්පච්චේතාවයෙන් උපදින අලුත් ලෝක. හරි. අන්න ඒ ලෝක ගොඩක් තියෙනවා. හැබැයි මේක ASCII නිත්‍ය ස්වභාවයක් නෑ. අන්න ඔය ලෝකයේ තුල අර මමෙක් බැස ගන්න ගතිය නැති වෙලා යනවා. ඒ ලෝකයේ තියෙයි හැබැයි ලෝකයේ ASCII ඉන්න මමෙක් නෑ. අන්න ඔය අවබෝධය ඇති වෙච්ච දවසට අපි ලෝකයෙන් සදහටම ඈතර වෙනවා. අන්න එදාට අන්න බුදුරු දේශනා කරනවා. අන්න ඒ තැන ඒතං සන්තං ඒතං පනේතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටිනිස්සග්ගෝ. ඒතං සන්තං ඒතං පනිත. අය ඒ සැනසීම නැති වෙන්නේ නැහැ. ඒකේ අය හිස් බවක් අඩුවක් නැතිවීමක් විනාශ වීමක් දි รา පත් වීමක් මරණයක් එතන නැහැ. අන්න එවැනි සැනසීමක් ගැන තමයි මේ නිර්වාණය කියලා බුදුරු විශේෂයෙන් කතා කරන්නේ. ලෝකෝත්තර වීම, නිරෝධය, නාම රූප නිරෝධය, තණ්හාවේ නිරෝධය ආදී වශයෙන් කතා කරන්නේ අන්න ඒ ස්වභාවය. හොඳයි. ඔන්න දැන් යන්න තියෙන පාත් එක A to Z කීවා. ආයෙත් ඉතින් ඇත්තට මේ වැඩසටහන මේ අවුරුද්දේ කරන්න ඕනෙත් නැහැ කියලායි මට නම් හිතෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ ට්‍රේනින් එක. කරන දේ ඔයගොල්ලොන්ට තියෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඔය මුළු පාත් එකේම කරන්න තියෙන දේ මොකක්ද? දැන් මේ වචන ගොඩකින් මම මහ එන හැලි ගොඩක් බන ගොඩක් කීවට ඇත්තටම ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ මොකක්ද? එකම වැඩයි කරන්න තියෙන්නේ. අප්පමාදෝ අමත පදං. එකම වැඩයි අප්පමාදේ. ලෞකික සැපේ විඳින්නත් දුගති ලෝක වලින් ඈතර වෙන්නත් සියලු ලෝකයන් අතික්‍රමණය කරන්නත් ලෝකයෙන් ඈතර වුණු පරම සැපයකට යන්නත් ඔය මුළු කතන්තරේටම කල යුතු දේ මොකද්ද? අප්පමාදෝ අමත පදං. ලෝකය හඳුනා ගැනීමේ හැකියාව එන්න ෂාප් කරගන්න. ඕක හරි ලස්සන ගේම් එකක්. ඉස්සර මම මල්ලිට මෙහෙම බෝලේ දාන්න කියලා ගහනවා. ආය දාන්න කියනවා ගහනවා. ආය බෝලේ දාන්න කියනවා ගහනවා. දාන බෝලෙට ගහනවා. දාන බෝලෙට ගහනවා. හරි? ඉතින් හරි ජොලිනේ. ඉතින් අන්න ඒ වගේ වැඩක් මේ භාවනාව කියන්නේ. සතිමත් බව කියන්නේ, සතිපට්ඨානය කියන්නේ, විදර්ශනාව කියන්නේ වැටෙන බෝලෙට ගහනවා. මොනවද වැටෙන බෝල? ලෙදර් බෝලද, ටෙනිස් බෝලද, ගුග්ලිද, යෝකර්ද මොනවද? ස්ප්‍රින්ට් ෆාස්ට් බෝල්ද මොනවද? එක බෝල වැටෙනවා. ඒ වැටෙන බෝලව තමයි අපි හඳුන්වන්නේ ලෝක.
ඉතින් ඒ ලෝක අතර සුගති ලෝකත් වැටෙනවා. දුගති ලෝකත් වැටෙනවා. ඉතින් වැටෙන වලට දෙන්න ෂොට් යන්නේ. මේ උපදින ලෝකයේ එතන දැක ජීවත් වෙන ඔය ගේම් එක නිකන් ප්‍රැක්ටිස් කරන්න ඕනද? හරි ජොලි. භාවනාව නම් පුදුම ජොලියක් ඈ. ඉතින් ඒකනේ අර රජවරු රජකම් අතෑරලා දාලා මේ ගේම් එකට බැස්සේ. අහෝ සුකම් කී හිතන්නකො ඉතින් රජගෙදරක ලෞකික සැප කොච්චර තියෙනවද? ඊට වඩා සැප දැනෙන හින්දානේ මේ ට්‍රේනින් එකට ආවේ. රජගෙදර තියෙන සැප වලටත් වඩා සැපේ වැඩි හින්දානේ. ඉතින් ඒකයි මේ බුද්ධ ශාසනයේ තියෙන අසිරිය. මේ ශාසනය තුල ඉන්න අය බොහොම සතුටෙන් ප්‍රීතියෙන් ප්‍රබෝධයෙන් අහෝ සුකම් කියලා ඉඳලා තියෙන ඔය කියවල බලන්නකො අර තේරි ගාථා. අහෝ සුකම් මෙහෙමත් සැපක් නෙවෙයිද දෙයියනේ. ඉතින් මේ කන කෑමේ රසයත් හොඳට දැනෙනවා. දුගති ලෝකවල වැටෙන්නත් නැහැ. උපදින ලෝකවල පැටලෙන්නෙත් නැහැ. ඉතින් එහෙම ඉන්නකොට සැප නැද්ද? අනුන්ගේ ලෝකත් අපි ඉතින් ඒකනේ අර කිව්වේ කුණු බක්කියට කුණු නැති වෙනකොට ඇද්දලා ගන්න ෆෝන් එක අරගෙන ගහනවා ඩයල් කරනවා අක්කට හරි නංගිට හරි කාට හරි දා ගන්නවා එයාගේ කුණු ටික බක්කියට නේද? අක්කගේ නංගිගේ ප්‍රශ්න නැත්නම් Facebook එකකින් යනවා කුණු කන්න කාගේ හරි අඩුපාඩු කාගේ හරි වැරදි කාගේ හරි දුර්වලතා අනේ ඔයගොල්ලෝ කුණු කෑවත් කමන්නේ ඒ පිලුණු කෑම ෂෙයා කරන්න එපා එක එක්කනාට හිටිය මට ෂෙයා කරනවා. ඔව්. ඔය අර දේශපාලඥයෝ ගහන ඔය මඩ කතා, වල් කතා එහෙම තියෙනවනේ. දැන් මේ අර මේ දවස්වල අර දැක්කේ නැද්ද මේ අපිත් පුංචි කාලේ ඉඳලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මේ රටේ වෙලා නිකන් ප්‍රැක්ටිකල් এডুকেෂන් එකක් වෘත්තීයමය අධ්‍යාපනයකට පාර කියන ළමයිගේ ස්කිල් සෙට් එක ඩෙවලොප් වෙන අධ්‍යාපනයක් ඕන කියලා අපි පුංචි කාලේ ඉඳලා හිතුවේ. දැන් මේ ඒක හොඳ විදිහකට ලස්සනට හැදිලා මේක එනකොට අනේ අර පිස්සු ටිකක් නිකන් ධර්ම චක්‍රයේ කෑල්ලක් මදි කියලා මන්නම් කියන්නේ හිරේ දාන්න ඕනේ ඔය ඔක්කොම ටික අල්ලලා මේ චූටි දෙයක් අල්ලගෙන මේ මහා යහපතක් මේ අනාගත පරම්පරාවකට වෙන්න හදනකොට රටකට හොඳ සිස්ටම් එකක් හැදෙන්න හදනකොට ඒව අල්ලගෙන මේවනේ හරි දැන් ඒක කතා කරනවා කියන්නකො අනේ මට සත පහකට වැඩක් නැහැ ඕක ඒ වුණාට මේ සමහරු මටත් ඕවශයා කරනවා කුණු කාලා මටත් කාපන් කියලා කියනවා පිලුණු කෑම එවන්න එපා මට නම් දෙනකොට ප්‍රණීත ආහාරයක් දෙන්න. දැන් මේ දවස්වල සමහරව මට Facebook ෂෙයා කරනවා ආන නිල්මන උනත් මට ෂෙයා කරලා තිබුණා අර ඇමරිකාවේ හාමුදුරුවෝ පාගමන යනවා. මේ පාගමන යනකොට ඉතින් ඒ හාමුදුරුවෝ ලස්සන බණ කියනවා මගදී අර නිල්මන උනා මට වුණ ෂෙයා කරලා තිබුණා. අනේ බොහොම ප්‍රණීත කෑම මං කෑවා කියන්නේ කෑමක් ඒවා රස විඳ රස විඳ කෑවා. අර පිස්සුන්ගේවා අර ඕන්න කට්ටියක් අන්න උපවාස කො නැද්ද මිනිහා දැන් උපවාස මේ දවස්වල. අර උපවාසයක් කරවලු නේද මේ මොකක් හරි කවුරු හරි අර ජෝකර් කරලා ඉන්නවනේ එහෙම එක එක. ඉතින් එහෙම ඒවා ඇත්තට ඉතින් ඒගොල්ලොන්ගේ ජීවන වෘත්තීන් වෙන්න ඇති. ජීවත් වෙන්න මොනවා හරි කරන්නත් එපායි. ඉතින් ඒගොල්ලෝ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන විදිහත් එක්ක එක එක જાති කරනවා. ඉතින් අනාගත පරම්පරාවක් ගැන හිතන්නේ රටක් ගැන හිතන්නේ නැතුව හිතන මිනිස්සු ඉන්නවා. හැබැයි ඉතින් ඔය කුණු කෑම අපිට වැඩක් නැහැ. හරි? ඉතින් හොඳ නරක ගැන අදහසක් අපිට දැක්විය හැකි. හැබැයි ඉතින් ඕවා කකා ඉන්න ඕනේ. ඒ වෙන්නේ නිකන් අජීර්ණ හැදෙන්නේ ඇලර්ජික්. ඇලර්ජික් හැදෙන්නේ. හරි? හරි අන්න ඒ වගේ දැන් ඔයගොල්ලෝ කුණු කෑම කන්නත් එපා ජගත් මහත්තයා. ඔය හිටිය හැටියේ Facebook එක හරහා ඔයගොල්ලොන්ගේ පිඟානට කුණු කෑම ටිකක් වැටුනොත් කියන්නේ හිතන්නකෝ මාළු කට්ටක් වැටුනොත් අපි කට්ට ඇහිඳලා පැත්තකින් තියනවානේ. කට්ට දෙන්නේ නැහනේ යාළුවෙකුට. ඒ නිසා ඔයගොල්ලොන්ගේ Facebook page වලත් pop up වෙයි ඔය කුණු කෑම. ෂෙයා කරන්න එපා තව කාටවත්. හරි? ඉතින් අපි ආහාර ගැන අද හවස කතා කරමු තව ටිකක් වැඩිපුර. හරි එහෙමනම් කල යුතු දේ එකයි. එක දෙයයි. අන්තිම බුද්ධ වචනයත් එතනනේ තියෙන්නේ. මොකද්ද? හන්ද දානි භික්කවේ ආමන්ත යාමියෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. උපදින සියලු ලෝකවල තියෙන පොදු ලක්ෂණය මොකද්ද? වය ධම්මා සංඛාරා. හට ගන්න තැනම මේ ලෝකය බිඳෙනවා. හට ගැනීම සමගම බිඳෙන ගතිය තමයි මේ ලෝකයේ තියෙන පොදු ලක්ෂණය, පොදු ගුණය.
ඒක හරියට ගිනි දැල්ලේ තියෙන පොදු ගුණය තමයි පුච්චන ගතිය, දැවෙන ගතිය, රත් වෙන ගතිය. ඒ වගේ ලෝකයේ තියෙන ගුණයක් තමයි හට ගන්න තැනම බිඳිනවා. වය ධම්මා සංඛාරා. අන්න ඒ නිසා සැනසීමක් අවශ්‍ය නම් බුදුරු දේශනා කරනවා අප්පමාදේන සම්පාදේත. හරි. මේ අප්පමාදේ ජීවිතයට පුරුදු කරන්න. දැන් මට ඔය හිටි හැටි හැබැයි මෙහෙම ඒවත් පේනවා. දැන් ඔය මාත් මම නම් වැඩි Facebook යන්නේ නැහැ. ඉඳලාම ඔය පොඩ්ඩක් ගිහින් බලන වෙලාවල් පේනවා. එතකොට පේනවා මේ අපේ සමහර හිතවත් දායක දායිකාවොත් කන කෑම මට පේනවා. මට පුදුමත් වෙනවා යකෝ මෙච්චර මේ හොඳ කෑම කන්න මං උගන්ලා තියද්දි හෙන්න පිලුණු කෑම කනවනේ මේගොල්ලෝ කියලා. ඔව් Facebook page එකේ ගියාම දැන් අනිත් අය කන කෑම පේනවනේ නේ ජගත් මහන්ද? කොහොමද Facebook පාවිච්චි කරන අය අතෝසන්න? දැන් ඒගොල්ලෝ දන්නවනේ දැන් අනිත් අය කන කෑම අපිට පේනවනේ. නේද මහත්තයා? අපිට පේනවා ඒගොල්ලෝ මොනවද ෂෙයා කරලා තියෙන්නේ, ඒගොල්ලෝගේ පෝස්ට් මොනවද, ඒගොල්ලෝ වැඩියට ලයික් දාලා තියෙන්නේ මොනවටද නේ පේනවනේ අපිට. එහෙනම් මට පුදුම හිතෙනවා යකෝ මෙච්චර මේ හොඳ කෑම කන්න මම මේ උගන්නද්දිත් මේ මිනිස්සු කන මේ කැත් ජරා කෑම කොහේ හරි මිනිමරුමක් වෙච්ච යා කාගේ හරි වැරද්දක් අඩුපාඩුවක් හොරකමක් දුර්වලකම ඔය වගේ අනේ කණ්ඩේපා අපරාධි මෙච්චර මේ සුගති භවයක මනුෂ්‍ය සුගතියක අපි ඉන්නේ කියන එක අමතක කරන්න එපා. ඒ සුගතිය තුල තියෙන ඒ සුගතියේ ලෞකික සුවය භුක්ති විඳින්න. දුගති වලින් එතර වෙන්න. ඒ වගේම අර සියලු ලෝකයන්ගෙන් එතර වීමේ සැනසීම ගැන අවදිමත් වෙන්න. කල යුතු දේ එකයි. මොකද්ද? වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මේ අප්පමාදේ ජීවිතේට හොඳට පුරුදු කරන්න. මොකද්ද අප්පමාදේ කියන්නේ? ලෝකය හඳුනා ගන්න. මොහොතක් පාසා උපදින ලෝකය හඳුනා ගන්න. හරි ඕකට අපි කියනවා බුදුදහමේදී අපි සාමාන්‍ය එදිනෙදා භාෂාවේදී භාවනා කරනවා. ලෝකය හඳුනා ගන්න. හරි දැන් අලුතෙන් ආපු අය අතොස්සන් ආයෙත් දැන් මම මේ මෙච්චරලා බණ කිව්වේ ඔයගොල්ලොන්ට. අලුතෙන්ම ආපු අය. දැන් ඔයගොල්ලෝ මට කියන්න අදින් පස්සේ භාවනා කරන්නේ කොයි වෙලාවටද? පුතේ ඈ උදේ වරුවේ පුතේ ඔයා මොකද කියන්නේ? රැට භාවනා කරන්නේ රැට. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් වෙලා නැහැ වගේ මට දැනෙන්නේ. කොපිටිපස්සත් අතඋසන්න අදම ආපු අය. හරි මහත්තයා කියන්න බලන්න කන්නඩි දාලා ඉන්න. මේ මොහොතේ. අර නෝන මහත්මිය. ඕන වෙලාවක. පිටිපස්සා ගායත්‍රි නෝනාගේ මහත්තයා. පහසු වෙලාවක. හරි. මොකද්ද භාවනා කරනවා කියන්නේ පුතේ? ලෝකේ අඳුනා ගන්න එක. ඔයා ගාව ලෝක හැදෙන්නේ කොයි වෙලාවටද? උදේටද? රැටද? නිදන් ඉන්නකොටද? හැම වෙලාවෙම. දත් මදිනකොට ලෝක හැදෙන්නේ නැද්ද? ෂවර් එකක් ගන්නකොට ලෝක හැදෙන්නේ නැද්ද? ඇවිදගෙන යනකොට ලෝක හැදෙන්නේ නැද්ද? කොණ්ඩේ පීරන වෙලාවට ලෝක හැදෙන්නේ නැද්ද? කෑම කනකොට ලෝක හැදෙන්නේ නැද්ද? ආනං කොයි වෙලාවෙත් හැදෙන ලෝකය ඒ වෙලාවේ හැදෙන ලෝකය අඳුනගෙන එයට ફોකස් වීම තමයි මේ විපස්සනා කියලා කියන්නේ. ආයතන හයෙන් හැදෙන ලෝකය අඳුනගෙන ඉතින් ඕකට ට්‍රේන් වෙන්න නොඑක් ක්‍රමවේද අපි පාවිච්චි කරනවා. නොඑක් ටෙක්නික් විවිධ ටූල්ස් පාවිච්චි කරනවා. ඔය ලෝක අඳුනගෙන ජීවත් වෙන්න. ඒවට තමයි අපි භාවනා කමටහන් ආදී වශයෙන් කියන්නේ. හැබැයි වැදගත් වෙන්නේ මොකද්ද තියරි එක මෙතන තේරුම් ගන්න ඕනේ. කල යුතු දේ තමයි ලෝකය හඳුනගෙන ජීවත් වෙන්න. එහෙනම් භාවනා කරන්න කියලා අමුතු වෙලාවක් නැහැ. හැම වෙලාවෙම ජීවත් වීම තුළ ලෝක උපදිනවා. උපදින ලෝක අකණ්ඩව අඳුන ගන්න. හැබැයි සමහර වෙලාවල් තියෙයි වැඩ වැඩි වෙනකොට කාර්ය බහුල වෙනකොට ඒ මොහොතේ උපදින ලෝකයේ අඳුන ගන්න එක අමතක වෙනවා. පුරුද්දට වැඩ ටික යනවා. ඔටෝ පයිලට් මෝඩ් එකෙන් වැඩ වෙනවා. ඒ නිසා ඔය ටිකක් වැඩ අඩු වෙලාවල් නිදහස් වෙලාවල් වල වැඩියෙන් ටිකක් ફોකස් වෙලා බලන්න මොනවද උපදින ලෝක. තේරුණාද දැන් මේ කතාව? හරි එහෙනම් හැමෝම පොඩ්ඩක් දැන් නැගිටිමු. හොඳයි දැන් අද පුංචි වෙනසක් තියෙනවා.
දවල් දාණයෙන් පස්සේ අපි 1 කාලට විතර වගේ පොඩි අලුත් සෙෂන් එකක් කරනවා මේ තායි ජී සෙෂන් එකක්. මරුනේ. ඔව්. අද අපි මේ තායි ජී කියන්නේ මොකද? ඒ විස්තර පසුව අපි දැනුවත් කරන්නම්. ඒ කියන්නේ මේ සතිමත් භාවය කියන්නේ ලෝක අඳුනා ගැනීමේ ක්‍රියාවලිය කිරීම පහසු කරන්නව ඒ කායික ව්‍යායාම ටිකකුත්